අතිත්වනි පරීක්ෂණයකින් එනම් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයකින් දරුවෙකුගේ වර්ධනය පිළිබඳ කුමන දර්ශක දැක හැකිද? සාමාන්‍යයෙන් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය මගින් දරුවාගේ වර්ධනය පිළිබඳව බොහෝ දර්ශක පෙන්වනවා. එහිදී දරුවාගේ හිසේ ප්‍රමාණය සහ අස්තිවල දිග මගින් වර්ධනය පිළිබඳව ඉඟි කරන අතර දරුවාගේ බර සහ සමස්ත ශරීර ප්‍රමාණය මගින් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පෙන්눔 කරනවා. එමෙන්ම හෘද ස්පන්දනය මගින් එය මන්දගාමීද නැතහොත් සාමාන්‍යද යන්න පිළිබඳ තොරතුරු ලබා දෙනවා. දරුවාගේ වර්ධනය සඳහා ඇම්නියොටික් තරලයේ ප්‍රමාණයද ඉතා වැදගත් වන අතර මෙහිදී අවයවවල වර්ධනය සහ ඒවායේ පිහිටීමද පරීක්ෂා කරනු ලබනවා. මීට අමතරව වැදෑමහ සහ පැකණි වැලේ තත්ත්වය මගින් දරුවාට ලැබෙන පෝෂණය ඇස්තමේන්තු කිරීමට උපකාරී වන අතර දරුවාගේ චලනයන් මගින් එහි ක්‍රියාකාරීත්වය පෙන්눔 කරනවා. මෙම සියලු දර්ශක දරුවාගේ තත්ත්වය අවබෝධ කර ගැනීමට සහ ඇතිවිය හැකි ගැටලු කල්තියා හඳුනා ගැනීමට බෙහෙවින් උපකාරී වෙනවා. ගර්භණී සමයේදී අවසාන පරීක්ෂණයේ සාමාන්‍යයෙන් සිදු කරන්නේ 8 වන සහ 9 වන මාසයේ අතරතුරයි. මෙහිදී දරුවගේ බර, පිහිටීම සහ තරල ප්‍රමාණය පරීක්ෂා කරන අතර එම පරීක්ෂණය මත පදනම්ව සාමාන්‍ය ප්‍රසූතියක් කළ හැකිද නැද්ද යන්න වෛද්‍යවරුන් තීරණය කරනවා. මවගේ සහ දරුවගේ යන දෙදෙනාගේම ආරක්ෂාව සඳහා මෙම පරීක්ෂාව ඉතා වැදගත් වන අතර කිසියම් ගැටලුවක් ඇත්නම් අමතර පරීක්ෂණ පවා සිදු කරනු ලබනවා. සෑම ගැප් ගැනීමකටම විවිධ අවශ්‍යතා පවතින බැවින් ඔබ දැන් පසුවන්නේ කුමන මාසයේද සහ ඔබේ අවසාන අතිධ්වනි පරීක්ෂණය සිදු කළේ කවදාදයි පවසන්න. අවසාන වශයෙන් ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ගැප් ගැනීමක් සඳහා සෑම විටම ඔබේ වෛද්‍යවරයාගේ හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් පිළිපැදීමට අමතක කරන්න එපා.